වෙසක් පුර පසළොස්වක පොහොය වසරේ 5 වන පොහොය වෙයි. බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වූයේ උතුම් වෙසක් පුන් පොහෝ දිනකදීය. බුද්ධ චරිතය හා බැඳුණු ඒ තෙමගුල එනම් සිදුහත් කුමරුන්ගේ ඉපදීම, සිදුහත් බෝසතාණන්ගේ බුද්ධත්වයට පත්වීමත් සහ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සිදු වූයේ අද වැන් වූ උතුම් පුන් පොහෝ දිනකදීය. පිරිනිවන මංචකයේදී බුදුරජාණන් වහන්සේ අසලට පැමිණි සක්දේව් රජුන්ගෙන් ලංකාද්වීපය හා සිංහල ජාතීන් රැකගන්නා ලෙස ඉල්ලන්නේද අද වැනි වූ පුන් පොහෝ දිනකදීය. කිසා ගෝතමියගෙන් නිප්පුද පද ඇසෙන්නේත් වෙසක් පුන් පොහෝ දිනකදීය. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණියක්කිත නාරජුන්ගේ ආරාධනාවකට අනුව බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදුවන්නේද අදවන් පුන් පොහෝ දිනකදීය. ඒ අනුව බුදුපා පහසින් කැලණිය ඔපවත් වන්නේද වෙසක් පුන් පොහෝ දිනදීය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුව සමනල පව්වට වැඩම කරමින් බුදු සිරිපතුල පිහිටුවා ලක්දිවට ආශිර්වාද කරන්නේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීය. එමෙන්ම ජනතාවට සිරිපා වන්දනාව සඳහා සුදුසු කාලය නිමා කරමින් අවාරය උදාවන්නේ මෙම වෙසක් පුර පසළොස්වක පොහොයත් සමගයි. ධර්මාශෝක චක්‍රවර්තී විසින් තෙලනකොට එවන ලද පංච කකුට භාණ්ඩ සහිතව දේවානම් පීතිස්ස රජුන් දෙවන වරට නිවැරදි ලෙස රාජාභිෂේක ලබන්නේත් අදවන් පුන් පොහෝ දිනකදීය. සියලු දෙව් බඹුන් වන්දනාමාන කරන ඒ ස්වර්ණමාලී මහා සෑරදුන් ගොඩනගන්නට සුබ නැකතින් වැඩ අරඹන්නේද වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනදීය. මහා විහාරවාසී භික්ෂුන් වහන්සේලා වර්ෂයක් පාසා පවත්වන උපසම්පදා මහෝත්සවය ප්‍රථම වරට පවත්වන්නේද අදවන් වෙසක් පුන් පොහෝ දිනකදීය. මෙසේ බුද්ධ චරිතය හා සම්බන්ධ අතිශය වැදගත් කරුණු කාරණා කිහිපයක් නිසාම විවහාර වර්ෂයෙන් 5 වන පසළොස්වක පොහොය ලෙස ගැනෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්දිව බෞද්ධයන්ට ඉතා වැදගත් පොහෝ දිනයක් වන්නේය. ලොවැසි සියලු බෞද්ධ පින්වතුන්ට පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා.